විශ්වයේ තියෙන පරිපූර්ණම හැඩය ගැන කවදා හරි හිතලා තියෙනවද? අද අපි මේ හැඩේ රහස් ටිකක් එළිදරව් කරගන්නයි යන්නේ. පුදුම දේ තමයි අපි මේකට පාවිච්චි කරන මූලාශ්‍රය 6 ශ්‍රේණියේ ගණිත පෙළ පොතක් වීම. පොඩ්ඩකට අපි වටපිට බලමු. වාහනයක රෝදයක්, පීසා එකක්, සංගීත තැටියක්, අපි කෝපි බොන කෝප්පය. මේ හැම දෙයකම තියෙන පොදු දේ මොකක් කියලාද හිතෙන්නේ? ඔව් අපි මේ හැඩය දකින්නවා රෝදයක් වගේ චලනය වෙන දේවල් වල. රබානක් වගේ සංගීතය හදන දේවල් වල. ඒ වගේම අපි කිසිම දෙයක් හිතන්නේ නැතුව එදිනෙදා පාවිච්චි කරන පිඟානක, පීරිසියක මේ හැම දෙයකම තියෙන්නේ එකම ඒ පරිපූර්ණ හැඩය, වෘත්තය. හරි. ඉතින් මේ පරිපූර්ණ හැඩය අපි කොහොමද හදාගන්නේ? ඒකට ලොකු උපකරණ මුකුත් ඕනේ නෑ ඇත්තටම. ඒක හිතන වඩා හරිම සරල දෙයක්. හිතන්නකෝ අතේ තියෙන කාසියක් නැත්තම් මේසෙ උඩ තියෙන කෝප්පයක් අරගෙන ඒක කොලයක් උඩ තියලා පෙන්සලෙන් වටේක ඇඳා. අන්න එහෙම. හරිම සරලයි නේද? අන්න ඒ විදිහට අපි ඇඳපු සරල වක්‍ර රේඛාම දැන් විශේෂ ජ්‍යාමිතික හැඩයක් බවට පත් වුණා. ඒ තමයි වෘත්තය. හැබැයි මේ සරල ඉර ඇතුලේ ලොකු රහසක් හැංගිලා තියෙනවා. මොකක්ද ඒ රහස? හැම වෘත්තයක්ම පාලනය කරන ඒ සැඟවුණු බලය මොකද්ද? අපි ඒක හොයාගමු සරල කඩදාසි කෑල්ලක් නමලා. දැන් බලන්න මේ පුදුම දේ. වෘත්තාකාර කඩදාසියක් අරගෙන හරියටම දෙකට නමනවා. ඊට පස්සේ දිග ඇරලා වෙන පැත්තකටත් ආයෙත් දෙකට නමනවා. හොඳට බලන්න අපි කොහොම නැමුවත් ඒ නැමුම් පාරවල් හැම එකක්ම කැපෙන්නේ එකම එක් ලක්ෂයකදී. මොකක්ද මේ පුදුම හිතෙන තනි ලක්ෂය? මේ තමයි වෘත්තය හදවත. ඒකේ ලොකුම රහස කේන්ද්‍රය. මුළු හැඩේම පාලනය කරන වටේ තියෙන හැම ලක්ෂයකටම එකම දුරකින් තියෙන ඒ පරිපූර්ණ තනි ලක්ෂය. හරි. දැන් අපි කේන්ද්‍රයයි ධාරයයි ගැන වන්නවනේ. මේ සීමාවෙන් අපිට අවකාශය කොටස් 3කට බෙදෙනවා කියලා තේරෙනවා. ඒ තමයි ඇතුළත, මත සහ පිටත. මේක හරිම සරලයි. යම් ලක්ෂයක් තියෙන්නේ එක්ක වෘත්තය ඇතුලේ. නැත්තම් හරියට මේකේ ධාරය උඩ ඒ කියන්නේ මත. එහෙමත් නැත්තම් සම්පූර්ණයෙන්ම පිටත. වෙන විකල්පයක් නැහැ. මේ සරල අදහස කොච්චර ප්‍රයෝජනවත්ද හිතන්නකෝ. ඩාට් ගහනවා කියලා. දිනුම තීරණය වෙන්නේ ඊතලය වැදුනේ ඇතුළතද මතද එහෙමත් නැත්නම් පිටතද කියන එක මත තමයි. නීති ටික හරීම පැහැදිලි නේද? හරියටම රේඛාවටම. ඒ කියන්නේ වෘත්තයේ මත ගැහුවොත් තමයි වැඩිම ලකුණු. ලකුණු 10යි. ඇතුළට වැඩුණොත් ලකුණු 5යි. සම්පූර්ණයෙන්ම එළියට ගියොත් සතයක්වත් නැහැ. ලකුණු 0යි. හැමදේම තීරණය වෙන්නේ පිහිටීම අනුව. හරි. අපි වෘත්තය හඳුනාගත්තා, ඒකේ රහස් හොයාගත්තා. දැන් තමයි හොඳම කොටස. මේ සරල හැඩය පාවිච්චි කරලා පුදුම හිතෙන කලා නිර්මාණය කරන එක. හිතන්නකෝ. එකම වෘත්තය නැවතත් අඳිනවා එකකට පස්සේ එකක්. ටිකෙන් ටික මේ සරල ක්‍රියාවෙන් පුදුම හිතෙන තරම් ලස්සන සංකීර්ණ රටාවක් මැවිලෙන හැටි. මේ රටා දිහා බලන්නකෝ. මේවා හැම තැනම තියෙනවා. අපි අඳින ඇඳුම්වල, මෝස්තරවල, උත්සව සැරසිලිවල මේ හැම දෙයකම පදනම් වෙලා තියෙන්නේ අර මුලින්ම අපි කතා කරපු සරල මූලික හැඩයම තමයි. ඉතින් සරලව ඇඳපු ඉරකින් පටන් අරගෙන අපි එකේ සැඟවුණු කේන්ද්‍රය හොයාගත්තා, අවකාශය මැනගත්තා, අලංකාර කලාවක් නිර්මාණය කළා. මේකෙන් පේන්නේ සමහර වෙලාවට ලෝකයේ තියෙන සංකීර්ණම දේවල් පවා ගොඩනගිලා තියෙන්නේ හරිම සරල, ඒ වගේම පරිපූර්ණ අදහසකින් කියන එක නේද?